හොඳයි. සාදු නාදයක් පවත්වන්න හැමදෙනාම. ශාලාව ඇතුලේ ඉන්න අම්මා තාත්තලා ඔබේ දරුවන්ව ඔබට පහසු විදිහට ළඟින් තියාගන්න. මේ ශාලාවෙන් එළියේ ශාලාවල ඉන්න පින්වන්ත අම්මා තාත්තලා බාහිර වැඩ කටයුතු හැමදේම නතර කරලා ඔබේ දරුවව ඔබේ ළඟට අරගෙන හදවතට අවංකවම ඔබේ දරුවත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. මේ හඬ ඇහෙන තැනක ඉඳගෙන ඔබේ දරුවත් එක්ක මේ වැඩසටහනේ තියෙන ආධ්‍යාත්මික සුවය ඔබේ ජීවිතයට ලං කරගන්න කියන පින්බර මතක් කිරීම උතුම් වෛශාඛ්‍ය මංගල්‍ය නිමිත්තෙන් පවත්වන මේ වැඩසටහන ආරම්භයේදී ඔබට සිහිපත් කරමින් අපි මේ උතුම් වැඩසටහන ආරම්භ කිරීම සඳහා හැමදෙනාම ශබ්ද නගා සාදුනාදයක් පවත්වමු. සසර සාරණ සත් වාග්වෙත කරුණාවේ සිසිල දුම් සසර කතර මගදිනොමට ආලෝකය දිනාදුම් සසර අඳුර වනසවමින් මාරුහට ඉඩ කඩ නොදුම් සසර සරණ තුරාවදිමි අම්මා මෑණි බුදු රදුම් සාදු 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 සම්බුදු සිසිලයි දහම් සිලාරයි අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ මිහිරි හරිම පිංබාරයි එහෙනම් දැතම නලලෙතියා පන්සිල් ගන්නට කියන්න පින්වත නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං
ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปะดังสมาธิยามิอดิงนาดานาเวรมณีสิกขาปะดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปะดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปะดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปะดังสมาธิยามิสมังตาจักกวาเลสุอัตถากัจจันตุเดวตาสัตตัมมังมุนิราจัสสะสุนันโตสังเกมกเกดังธัมมัสสวนกาโลอายังบาดังตาธัมมัสสวนกาโลอายังบาดังตาธัมมัสสวนกาโลอายังบาดังตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ
බ්‍රහ්මාති මාතා පිතරෝ පුම්බාචාරියාති උච්චරේ ආහෝනියාච පුත්තානං පජාය අනුකම්පකාති ලොවමෙව් මහා බඹුද ආදර අම්මාය මව්ගුණවානං නට කාවිකර බැරුවාය නිවසේමිනි පහන ආදර පියාය බණ අරඹන්නේ මගේ මව්පියෝ වැඳලාය සාදු කියන්න. දැන් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාගේ අත් දෙක උකුල මතට අරගෙන ඔබේ ආදරණීය දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. අම්ම ඇවිදින්න නැතිනම් පමණක් තාත්තා තමන්ගේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. දූල පුතාලා වටපිට නොබලා හදවතට අවංකවම අම්මාගේ අත් දෙක අල්ලගෙන අම්මාගේ ඇස් දෙක දිහා බලන්න පුතේ. අද සමහර විට ඔයාගේ අම්මා මෙතනට ඇවිදින්න නැතුව ඇති. ඒ ඔබට ආදරේ නැති හින්දා නෙවෙයි. අදත් ඔයාගේ අම්මා වැඩට යන්න ඇති. ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. ගෙදර තියෙන දහසක් වැඩ රාජකාරි පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ? අම්මලට ගෙදර කරන්න වැඩ 1000ක් තියෙද්දී හැමදේම පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද දුවේ? ඒ හැම වැඩකටම වඩා අම්මාට ඔයාව වටින හින්දා. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි පුතේ. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි මගේ දුවේ. කවදා හරි දවසක අම්මා පිව තනි කරලා මේ ලෝකෙන් සමුගත්ත දවසකට අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනේවි පුතේ. ඒ වටිනකම මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් වුණ වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා කියපු වචන ටික. එදා අම්මගේ පපුවට මාව තුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්ව එක දෙයයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුවා පුතේ. ඒ ඇස් වලින් වැටිච්ච කඳුළු කැට පියදාලා පන්සලට ඇවිදින්න මේ කහ චීවරය පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලා අඬපු වාර ගණන අනන්තයි අප්‍රමාණයි පුතේ. පාන්දර 3ට 4ට නැගිටලා ඉදල අතට අරගෙන අක්කර ගානක් පන්සලේ මිදුල අත් දෙකේ කර ගැටෙනකන් අතු ගානකොට
දැලිවලම් පිඟන් වාජන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩි කමට හොදනකොට හැන්දෑවට බණපොත අතට අරගෙන මහරෑ 1-2 වෙනකම් බණපොත් පාඩම් කරනකොට පුංචි හාමුදුරුවන්ටත් රාත්‍රියට බඩගිනි හැදෙනවා පුතේ. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහින් හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට සමහරදාට අපිට රාත්‍රී කුසගින්දරට ලැබුණේ වේවැල් කෝටු නාරං සියඹලාතු. ඒ සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා පොඩි හාමුදුරුවෝ ඔයාලට කියලා දෙනව එක දෙයක්. අම්මා කියන අකුරු තුනේ වටිනාකම දැනෙන්නේ අම්මා නැති වෙච්ච දාටම තමයි පුතේ. ළඟ ඉන්නකොට නෙවෙයි. අම්මා ඔයාව මේ තැනට ගේන්න කරපු කැපකිරීම කොච්චරද කියලා අද ඔයාගේ හදවතට දැනෙන්න ඕන. දුල පුතාලා හැමෝම ඔයාලගේ දකුණු අත තියන්න පුතේ අම්මාගේ පපුවට. බාගෙට නෙවෙයි හොඳට ලං වෙලා පපුවට තියාගන්න ඔයාගේ දකුණු අත. අම්මගේ පපුවට අත තියාගෙන අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන අම්මගෙන් කතා කරලා අහන්න පුතේ අපි වෙනුවෙන් අම්මා කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද කියලා. අම්මගේ කුසට ඔයාව කලලයක් විදිහට ආපු දවසේ ඉඳන් අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ. මගේ කුසේ ඉන්න දරුවට දැවිල්ල හැදෙයි කියලා. රස්නට වතුර ටිකක් බිව්වේ නෑ පුතේ. මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දැනෙයි කියලා. හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නෑ පුතේ අම්මා. මගේ කුසේ ඉන්න දරුවාට රිදෙයි තුවාල වෙයි කියලා. මාස 9ක් අම්මගේ කුස ඇතුලේ ඔයාව තියාගෙන ඉද්දී කොච්චර පයින් ගහන්න දඟලන්න හැරෙන්න ඇද්ද අම්මගේ කුස ඇතුලේ. ඒ සියල්ල කළු ගලක් වගේ අම්මා දරාගත්තා. ඔබව බිහි කරන වෙලාවේ අම්මට දැනෙච්ච වේදනාව මේ ලෝකේ වචන වලින් කියන්න බෑ පුතේ. පුතාලා දන්නවද? ඉදිකටු 1000ක් එකපාර ඇඟට අනිනකොට දැනෙන වේදනාව උහුලන්න පුළුවන්. අම්මාට දැනෙච්ච වේදනාව ඔයාව බිහි කරද්දීටත් වඩා වැඩි. අතපය 4 කෝච්චියකට යට වෙද්දි දැනෙන වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මට දරුවෙක් බිහි කරද්දි දැනෙන වේදනාව ඊටත් වඩා වැඩි. ඉස්පිරිතාලේ ලේවිලක් මැද ඔයාව අම්මගේ කුසෙන් එළියට ගන්නකොට පුතේ අම්මා විඳපු වේදනාව මහ පොළොවේ මිනිස්සුෙකුට උහුලන්න පුළුවන් වේදනාවක් නෙවෙයි. ඒක විද්‍යානුකූලව කියනවා නම් කම්පන ශක්තියේ ඒකක 57ක් පුතේ. ඒ 57ක් ඒකක විඳින කම්පන වේගය කොච්චරද කියනවා නම් අස්ති 20ක් එකට බිඳිනකොට දැනෙන වේදනාව හා සමානයි දරුවෙක් බිහි කරනකොට දැනෙන වේදනාව. පුතාලා දන්නවද මේ ලෝකේ දරන්න අමාරුම වේදනාව තමයි පුතේ අමුවෙන් පිච්චෙන වේදනාව. ගින්නකට අහු වෙලා අමුවෙන් පිලිස්සෙනකොට දැනෙන වේදනාව තමයි මේ ලෝකේ දරා ගන්න අමාරුම වේදනාව. ඒ වේදනාවට පස්සේ මේ ලෝකේ යම් වේදනාවක් තියෙනවා නම් මිනිස්සුෙකුට දරන්න බැරි ඒ තමයි පුතේ ප්‍රසූත වේදනාව. දරුවෙක් බිහි කරද්දී දැනෙන වේදනාව අම්මා කෙනෙක්ට ඒසා විශාල දුකක් තමන්ගේ දරුවා බිහි කරද්දී විඳින ඔයාගේ අම්මා ඉපදිච්ච දා ඉඳන් මාස 3ක් නිින්දක් නැතිව ඔයාව නැලෙව්ව පුතේ. මහරෑ එළි වෙනකන් ඇහැරගෙන
ඔයා නැගිටින හැම වෙලාවකම තනපුඩුව කටේ තියලා රතු පාට ලේ ටික සුදු පාට කිරිවලට හරවලා අම්මා ඔයාට පෙව්වේ පුතේ. ඒ මව් කිරි ටික බීලා වැඩෙන ඔයාලා මහරෑ 1ට 2ට 3ට 4ට නැගිටලා අඬනකොට එළි වෙනකන් අම්මා නිදි වරාගෙන ඔයාව නැලෙව්වා පුතේ. පාන්දර 4ට නැගිටලා බත් ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා පාසලට අඳින ගවුම කලිසම කමිසෙ මැදලා අඳවලා මතකද ගවුමේ රැලි ටික හදපු හැටි, කොණ්ඩ කරල් දෙක ලස්සනට ගොතපු හැටි, අතින් අල්ලගෙන ඉස්කෝලේට වෑන් එකට බස් එකට හන්දියට එක්කරගෙන ආපු හැටි, අදටත් ඔයාගේ පස්සෙන් ඇවිත් කකුල් දෙක රිදෙනකන් ඔයාව පරිස්සම් කරන්නේ අම්මා පුතේ. පාසල ඇරිලා ගෙදෙට්ට එනකන් ගේට්ටුව ළඟ කඩුල්ල ළඟ අම්මා මග බලාගෙන ඉන්නවා. ගෙදෙට්ට ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දීලා අම්මා ඔයා කන හැටි බලන් ඉන්නවා. කවදාවත් අහලා තියෙනවද අම්මගෙන් මගේ අම්මා කාලාද ඉන්නේ කියලා? සමහර දාට ඔයාගේ අම්මා වළඳ අඩියේ දන් කුඩ ටික හූරගෙන කෑවේ පුතේ. සමහර දාට අම්මා ඇල් වතුර විතරක් කුසගින්දරට බීපු දවස් තිබුණ පුතේ. එච්චර කැපකිරීම කරපු අම්මට ඔයාලා කොච්චර රවල තියෙනවද? අම්මා එකක් කියනකොට දුව 10ක් කියනවා අම්මට. වැරද්දක් පෙන්නනකොට අම්මට ගස්සනවා, රවන, ඔරවනවා, පරුස වචනෙන් බනිනවා. දන්නවද පුතේ ලැබෙන විපාක කොච්චර දරුණුද කියලා? අම්මට ගහන්න ඕන නෑ, බනින්න ඕන නෑ. තමන් බිහි කරපු අම්මා දිහා එක වතාවක් රවල බැලුවොත් ඔබ ඊළඟ භවයේ උපදින්නේ මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් විදිහට නෙවෙයි. පුතාලා දැකලා ඇති පාරවල් වල ඇවිද ඇවිද ඇඟ පුරාම තුවාල හැදිලා පැසව ගලන ඕජස් ගලන තිරිසන් සත්තු වගේ ඉන්න අසරණ සත්තු. උපදින්න කැමති නම් එහෙම තැනක රවන් දොරවන්න පුතේ අම්මට. අද වෙනකන් අම්මා ඔයාව මේ තැනට ගේන්න කරපු කැපකිරීම මහ පොළොවේ වචනවලට කියන්න බෑ. අද ඔයාගේ හදවතට ඒ ටික දැනෙන්න ඕන. අම්මගේ පපුවට අත තියාගෙන අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන අද ඔයාගේ හදවතට දැනෙන්න ඕන අම්මා කරපු කැපකිරීම කොච්චරද කියලා. අහන්න පුතේ, අම්මගේ පපුවට අත තියාගෙන අම්මගේ දැස දිහා බලාගෙන මේ ඔබේ අම්මා ඔබ වෙනුවෙන් වින්ද අප්‍රමාණ දුක් සමුදායයි පුතේ. සම්මා සම්බුදු සේමයි මා වෙදු මගේ අම්මා නම්මාගෙන දිතන පුරා රස කිරි පෙව් අම්මා
තුරුළු කරගන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ව පපුවට බාගෙට නෙවෙයි දරුවගේ නළලත හොඳට පපුවට ලං කරගෙන හිස පිරිමදිමින් කියන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට අද ඔයාව මගේ පපුවට ආදරෙන් තුරුළු කරගෙන ඉඳියට දවසක ඔයාගේ අම්මත් වයසට යනවා පුතේ. අත්පා වාරු නැති වෙන දවසක් අම්මාටත් උදා වේවි දුවේ. එදාට ඔයාගේ අම්මව මහපාරට මහලු මඩමට ගෙහින් දාන්න එපා පුතේ. එදාට අම්මවගේ පිළිකන්නට ගැරිච්චකට ගබඩාවට බලු කූඩුවට දාන්න එපා දුවේ. මේ ලෝකෙ මට ඉන්න වටිනාම වස්තුව ඔබයි. මට රාජමාලිකා රාජභෝජන ඕන නෑ පුතේ. ඔයාගේ අතින් උයල දෙන සම්බෝලයි බත් කටකුයි කන්න තිබුණොත් ඒ හොඳටම ඇති පුතේ. අත්පාවල කරගැට එනකන් අම්මා දුක් විඳානම් ඒ ඔබ හින්දාමයි පුතේ. නින්දා අපහාස අවමාන අප්‍රමාණව විඳනම් ඒ ඔබ හින්දාමයි දුවේ. එච්චර කැපකිරීම කරපු අම්මගේ හිත රිදවන්න එපා කිසිදාක. ජීවිතේ තියෙන තුරු අම්මා වැස් දෙක වගේ බලා ගන්න. එයයි අම්මා කෙනෙකුගේ ප්‍රාර්ථනාව. දස මාසය කුසේ දරා බිහි කළ මගේ පුතේ සිරුරේලේ කිරට පෙරා නුඹට පෙව්වා දුවේ. මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ. බැරි වුණාම අම්මාට සලකනවද පුතේ. බත් කාට කාට අනලා මට කවනවාද දුවේ. සෝදලා කොනු ගත්තේ නහවනවද පුතේ. අම්මා විතරක් ආපු දරුවෝ ඔය විදිහටම අම්මව වැළඳගෙන තාත්තව ඇස් දෙක පියාගෙන හිතින් මතක් කරගන්න. අප්පච්චි ඇවිදින්න ඉන්නවනම් තාත්තට ලං වෙලා පපුවට අත තියාගන්න හැම දුවෙක් පුතෙක්ම තාත්තගේ පපුවට අත තියලා ආදරෙන් තාත්තා දිහා බලන්න. ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරද කියලා
අද ඔයාගේ හදවතට දැනේවි පුතේ. අද සමහර විට ඔයාගේ තාත්තට මෙතනට එන්න බැරි වෙන්න ඇති. ඒ ඔයාට ආදරේ නැති හින්දා නෙවෙයි. අදත් ඔයාගේ තාත්තා වැඩට යන්න ඇති. ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. ගෙදර තියෙන 1000ක් වැඩ රාජකාරි පැත්තකට කරලා තාත්තා මෙතනට දුවගෙන ආවේ. ඒ හැම රාජකාරියටම වඩා ඔයාව වටින හින්දා. පාන්දර 3ට 4ට නැගිටලා කහට කෝප්පයක් තේ උගුරක් දීලා ගෙදරින් පිට වෙලා යන තාත්තා ගිනි කාස්ට කව්වේ පිච්චි වැඩ කර සල්ලි හෙව්වේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. අමෝරා වැස්සට තෙමි වැඩ කර සල්ලි හෙව්වේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. කාර්යාලයට ගිහිල්ලා වැඩ කරලා දවස පුරා මොලේ වෙහෙසෙව්වේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. බඩගිනි කියලා අම්මා ළඟට දුවගෙන යනකොට ඔයාලට අම්මා රසට කෑම ටික හදලා දුන්නේ දහදුක් විඳ සල්ලි හොයන තාත්තා හින්දා පුතේ. ඉල්ලන සෙල්ලම් බඩු බෝනික්කු ඇඳුම් පැළඳුම් ආවිත්තම් කනකර ආභරණ මේ හැමදේම ඔයාට ගෙනල්ලා දුන්නේ තාත්තා දුක් විඳ හොයන සල්ලි වලින්. එච්චර කැපකිරීම කරන තාත්තා සමහර දාට වැඩ ඇරිලා ගෙදරට එන්නේ මහ රෑ 1-2ට. එතකොට ඔයාලා හොඳට නිදි. ළඟට ඇවිත් රෙද්ද පොරවලා මෝණ ඉඹලා මගේ සුදුදුව සුදු පුතා කෑවද කියලා අහලයි තාත්තා බත් පිඟාන අතට ගත්තේ. එච්චර කැපකිරීම කරපු තාත්තට හිතින් කොච්චර බැනලා තියෙනවද? කෝටුවකින් සමහර විට තාත්තා වරදකට ඔයාට ගහන්න ඇති. සැරපරුස වචන කියලා සමහර වෙලාවට බැනලත් ඇති. හදවතේ කවදාවත් ඔබ ගැන වෛරයක් නම් අල්ප මාත්‍රයක්වත් නෑ පුතේ. දරුසෙනෙහස විතරමයි. තාත්තා අතක් කිස්සුවේ වචනයක් සැර කරලා කතා කළේ ඔයාට හරි මඟ පෙන්වන්න මිසක් ඔබ ගැන තියෙන තරහකට නම් නෙවෙයි පුතේ. ඒ තාත්තා ගැන කවදාවත් වැරදියට හිතන්න එපා. තාත්තලගේ ආදරේ මහ මෙරක් වගේ. අම්මට මුවා වෙලා දෙන ආදරේ අපිට දැනෙනවා හරි අඩුයි පුතේ. ඒ තාත්තා කෙනෙක් දරුවෝ ගැන හිතන විදිහ අම්මා හිතනවට වඩා හරි වෙනස්. කරේ තියන් ඉස්පිරිතාලෙට දුවගෙන ගිහින් බෙහෙත් ටික අරන් දීපු තාත්තා පෙරහැරේ මිරිකි කරේ තියාගෙන දලදා පෙරහැර කටින පෙරහැර පෙන්නපු තාත්තා අපි ඉස්සරහා අපිට සෙනෙහස පෙන්වුවේ නැති වුණාට අපි නැති තැන අපි ගැන හිතලා මේ ලෝකේ වැඩියෙන්ම දුක් වෙන්නේ තාත්තලා පුතේ. අහන්න පපුවට අත තියාගෙන ඔය ඉස්සරහා ඉන්න තාත්තා ඔයා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියලා. හදවතට දැනේ තාත්තා කෙනෙකුගේ වටිනකම. කරගට එන තොරා වැඩ කළ තාත්තට මං රැක ගන්න වෙහෙසුණු මගේ තාත්තට ලීබිඳු දහදියට හැරවූ තාත්තට නමදින්නද තාත්තේ මගේ තාත්තට
ගින්දරේ පිටුන මගේ තාත්තට වැස්සේ තෙමි තෙමි වෙහෙසුණු තාත්තට උපදින ජාති ඥාතිත් මගේ තාත්තට දරුවෙක් වෙන්න පතනවා මගේ තාත්තට අයගෙවෙනාතුරා ඇවිදපු තාත්තට ඉරබහිනාතුරා වැඩ කළ තාත්තට ඉරහඳ තියෙන තුරු ආදර තාත්තට දුක් ගින්දර නොවේවා මගේ තාත්තට ලංකර ගන්න තාත්තලා ආදරෙන් තමන්ගේ දරුවන්ව පපුවට ලංකරගෙන හිස පිරිමදිමින් කියන්න හැම තාත්ත කෙනෙක්ම දරුවන්ට අද ඔයාව මගේ පපුවට ආදරෙන් තුරුළු කරන් ඉදියට දවසක ඔයාගේ තාත්තත් වයසට යනවා පුතේ. අත්පා වාරු නැති වෙන දවසක් තාත්තටත් උදා වේවි දුවේ. එදාට ඔයාගේ තාත්තව මහපාරේ මහලු මඩමේ තනි කරන්න එපා පුතේ. එදාට ඔයාගේ තාත්තව ගේ පිළිකන්නේ ගැරිජ් එකේ ගබඩාවේ බලු කූඩුවේ දාන්න එපා දුවේ. මේ ලෝකේ තාත්ත කෙනෙකුට ඉන්න වටිනාම වස්තුව ඔබයි. මට රාජමාලිකා රාජභෝජන ඕන නෑ පුතේ. ඔයාගේ අතින් උයල දෙන පුංචි බත් කටක් ආදරින් මට කවලා අත්පා වාරු නැති දාට මාව බලා ගන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන ලොකුම සතුට පුතේ. තාත්ත කෙනෙකුගේ ආදරය මේ ලෝකෙ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ටලු. දන්නවදැයි කියලා පුංචි කාලේ තාත්තා දුවෙක්ව රකින්නේ මැණිකක් වගේ. මැණිකක් රකින්න නා රචින්දෙකු වගේ. දවසක තමන්ගේ දුව කසාද බැඳලා යනකොට තාත්තා මුල්ලකට වෙලා අඬනවලු. අද වෙනකම් වතුරු ගුරක් හරි දීපු මගේ සුදු දුව අද මාව දාලා යනවා කියන දුකට. කසාද බැඳලා ආපු ගොඩාක් අම්මලා අද මෙතන ඇති. තාමත් තාත්තා ඔබේනකම් මහගෙදර කඩුල්ල ළඟ මග බලාගෙන ඇති. තාමත් තාත්තා දුකක් කරදරයක් වුණාම ඔයාව හොයාගෙන බලල යන්න එනවා ඇති. ඒ තමයි තාත්තගේ ආදරය. ඒකට ලෝකේ වචන නෑ පින්වතුනි. ඉල්ලන කොට රස ආහාර සෙල්ලම් බඩෝ පුතේ උණු වී හදවත තෙත් විය
දරුසේනේ හෙට පුතේ තබා ගන්න හිතේ ඔබ පාන මගේ පුතේ හැරමිටියෙන් ඇවිදින කොට ඔබේ පියා පුතේ මහපාරට ඇද දමන්න එපා චෝටේ දුවේ කවදා හරි ඔයා දිනන්න මග සොයා අම්මා තාත්තට ලං වෙලා ලබන ආදරය කොච්චර වටිනවද දරුවෙක්ට දෙමාපියෝ විතරක් ඉන්න තැන් වලින් නිශ්ශබ්දව නැගිටින්න දරුවෝ ඔහොම බිම වාඩි වෙලා ඉද්දී කලබල කරන්නේ නැතුව ඉක්මනින් නැගිටින්න ඉන්න තැන් වලින් දෙමාපියෝ කෙලින් හිටගන්න දුල පුතාලා ගෙනාපු බුලත් අත ගන්න ඔයාලගේ අතට අරගෙන අම්මා තාත්තා ඉස්සරහා දන ගහ ගන්න පුතේ පාත් වෙන්නේ නැතුව අත් දෙකින්ම බුලත් අත දෙන්න අම්මා තාත්තගේ දෝතට දෙමාපිය අල්ල ගන්න බුලත් අතේ පස්සඟ පිහිටුවල අම්මා තාත්තගේ දෙපා උඩින් අත් දෙක තියලා වැඳ ගන්න පුතේ දෙමාපියෝ කෙලින් හිට ගන්න අම්මගේ තාත්තගේ දෙපා උඩින් ඔයාගේ අත් දෙක තියලා බලන්න පුතේ අම්මා තාත්තගේ දෙපා දිහා ඔය කකුල් දෙක රිදෙනකන් ඔයා වෙනුවෙන් අම්මයි තාත්තයි ඇවිදලා ඇති වැඩ කරන්නේ නැති ඔය කකුල් රිදෙනකන් අම්මා තාත්තා ඔයාව පරිස්සම් කරන්න පස්සෙන් ඇවිත් ඇති ඔය දෙපා රිදෙනකන් අම්මා තාත්තා දෙන්න වැඩ කරන්න ගිහින් ඇති එහෙම කරපු අම්මටයි තාත්තටයි කොච්චර රවල තියෙනවද හිත රිදෙන වචන කොච්චර කියලා තියෙනවද කොයිතරම් හිත පාරවල තියෙනවද ඒ සියලු වැරදි වලට අම්මා මට සමාව දෙනවද තාත්තා මට සමාව දෙනවද දරුවෝ වැඳලා සමාවිල්ලද්දි හිටගෙන ඉන්න අම්මා තාත්තලට හිතෙනව ඇති මගේ අම්මා තාත්තත් අද මෙතන ඉඳියානම් ඒ දෙන්නගේ කකුල් වල අත් දෙක තියලා වැඳලා මටත් අද සමාව ගන්න තිබුණා නම් ඒත් අද මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නෑ අපේ හාමුදුරුවනේ කෙනෙකුගේ හදවත එහෙම කියනවා ඇති සමහර විට ඔබේ අම්මා තාත්තා මහගෙදර කඩුල්ල ළඟ ඔබේනකන් මග බලන් ඇති අඩුම ගානේ මාසෙකට වතාවක්වත් අම්මා තාත්තා බලන්න යනවද අඩුම ගානේ චීත්‍රෙද්දක් බැනියමක් සරමක්වත් අම්මා තාත්තට ගෙහින් දෙනවද ඔබේ බිරිඳට ඔබේ අම්මා තාත්තව ආදරෙන් බලා ගන්නවා වගේ බිරිඳගේ අම්මා තාත්තව ආදරෙන් බලලෙන්න මාසෙට සැරයක්වත් තමන්ගේ බිරිඳට අවකාශ හදලා දෙන ස්වාමියෙක්ද ඔබ ඒ ඉන්නේ අම්මා කෙනෙක්ගේ දුවේ ඒ ඉන්නේ තාත්තා කෙනෙක්ගේ දුවේ හදවතට තට්ටු කරලා බලන්න මහත්තුරු ඔබ ඔබේ යුතුයකම කරනවද කියලා
දවසින් පැය 24න් හරි අඩකටත් වඩා වැඩියෙන් දවස්තිය පුරාවටම ඔබේ අම්මට සමහර විට බට්ටික උයලා දෙන්නේ ඔබ බැඳපු බිරිඳ. සමහර විට බෙහෙත් ටික මතක් කරලා දෙන්නේ ඔබ විවාහ කරගත්තු ආදරණීය බිරිඳ. ඒ බිරිඳගේ අම්මා තාත්තව බලන්න මාසෙට සැරයක්වත් ඉඩ දෙන්න ඕනි නේද? එක්කරගෙන ගිහින් ඒ අම්මා තාත්තව බලලෙන්න ඕනි නේද? ඒ යුතුයකමත් ඔබ කරන්න. මාසෙට සැරයක්වත් බලලා බත් ටිකක් උයලා ආදරෙන් ඒ අම්මා තාත්තා එක්ක කාලෙන්න. වයෝවෘද්ධ මව්පියෝ නම් ඔබේම අද්දකින් අනලා ඒගොල්ලන්ට බත් කටක් කවන්න. ඔබට බැරි කාලේ ඇවිදින කාලේ ඇවිදින්න නැගිටින කාලේ ඔබට බත් කවා ලොකු කරපු අම්මා නේද? එහෙම කරපු මව්පියෝ පැත්තකට වැටිලා අත්පා වාරු නැතිව හම්බ කරගන්න විදිහක් නැතුව ඉද්දී එයාලගේ කුසගින්දර නිවන්න ඔබ ළඟ නැත්තම් කවුද අම්මා තාත්තව බලාගන්නේ? කවුද මව්පියන් ආරක්ෂා කරන්නේ? ඔය සුන්දර බුදුවදන් හිතට අරගෙන මිල කරන්න බැරි ಗುಣධර්ම හදවතේ තිබුණු නිසයි මේ ශ්‍රී ලංකා මව්බිම මෙච්චර ලස්සනට කාලයක් මේ උතුම් පින්බිමේ රැකුනේ. ඒක දවසින් දවස නැති වෙලා යන්න දෙන්න එපා. ඒක ආරක්ෂා කරන්න. රටවල් වල යනකොට අපි දකිනවා මේ රටවල් වල සංස්කෘතිය. ඒව දකිනකොට අපේ රටේ තියෙන මේ උතුම් ගුණධර්ම ගැන අප්‍රමාණව ආඩම්බරයක් දැනෙනවා. ඒ බටහිර කරණයට මේ සිරිලක් මව අහුවෙන්න දෙන්න එපා පින්වතුනි. මේක අපේ උතුම් බුදුගුණ ඇහෙන බුදුගුණ කියන රටක්. ඒක ඇතුලේ මේ මනුෂ්‍ය ධර්ම හැදෙන රටක්. ඒක නැති කරගන්න එපා. තමන්ගේ අම්මා තාත්තව පුළුවන් උපරිමෙන් බලා ගන්න. ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට දුදනං දෙනෝවා වැද්දන් දෙසන බණ වැනි. දරුවන්ට බණ කියලා වැඩක් නැහැ අම්මා තාත්තට සලකන්න කියලා. ඔබ ඔබේ යුතුයකම අම්මා තාත්තට කරන්නේ නැත්තම් ඔබ කරන දේ දැකලා තමයි දවසක දරුවෝ ඔබටත් සලකන්නේ. බුදුරජාණන් වහන්සේ වර එක දේශනා කළා දින්නාහම් භික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි මේ ලෝකේ ಗುಣ කියලා සලකලා අවසාන කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. කවරෙක්ද? අම්මා සහ තාත්තාය. දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් බිම තියන්නේ නැතුව ඔබේ අම්මව මල මුත්‍ර අතින් හොදලා බලාගත්තත් අම්මා පොවපු එක කිරි කඳුලක ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. තාත්තා හලපු එක දහඩිය කඳුලක ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. එහෙව් අම්මා තාත්තට කවදාවත් දුකක් දෙන්න එපා. ඇස් දෙක වගේ බලාගන්න. අත් දෙක එකතු කරලා බුලත් අත පිටින්ම නලලට අරගෙන වැඳ ගන්න දෙමව්පියෝ තමන්ගේ අම්මා තාත්තව මතක් කරගෙන මෙතේ බුදුන්ටත් කලියෙන් නිවන් දොරට වඩින්න මගේ අම්මා තාත්තට වරම් ලැබේවා කියලා අපි සෙනෙහසින් වන්දනා කරමු අපේ ආදරණීය අම්මාව.
මාතු පාදං නමාමහං. ඔය විදිහටම තාත්තට ගාථාව කියමු උත්තිකාරෝ වලින් ගෙත්වා කියලා. උද්දේකාරෝ ආලිංගිත්වා චුම්පිත්වා පිය පුත්තකං රාජ මත්ජං සුපටිත්තං පීතු පාදං නමාමහං. දරුවන්ගේ සතගාලා ආශිර්වාද කරලා අත් දෙකින් අල්ලලා ඔබේ දරුවාව නැගිටවන්න. ළඟට අරගෙන එක වතාවක් දරුවගේ නලල තාදරින් සිපගෙන තුරුළු කරගන්න අම්මාගේ පපුවට. බාගෙට නෙවෙයි, ඉන වටේට අත දාලා හොඳට පපුවට ලං වෙන්න. කොච්චර කාලෙකින්ද අම්මව ওই විදිහට වැළඳගත්තේ? දැනෙනවද පුතේ අම්මගේ පපුවේ තියෙන ආදරේ? අම්මගේ සෙනෙහස? අද අම්මා මෙතෙන්ට නාවට සමහර විට අම්මා පිට රටක දුක් විඳ සල්ලි හොයනව ඇති ඔබ වෙනුවෙන්. සමහර විට අම්මා ජීවතුන් අතර නැතුව ඇති. දුක් වෙන්න එපා පුතේ. අම්මා නැති ලෝකයක ඔබට ජීවිතේ දිනන්න ඔබ පාර හොයාගන්න අම්මගේ මතකය විතරක් ඇති ඔබට. ජීවිත ස්වභාවය ඕක තමයි. අපි කැමති අය හැමදාම අපිත් එක්ක ඉන්නේ පුතේ. අපි කැමති අය අපි කැමති විදියට හැමදාම අප ළඟ ඉන්නේ නැහැ. ඒ නැතිවීමේ අනිත්‍ය ස්වභාවය ධර්මානුකූලව දකින්න මගේ පුතාලා දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි පුතේ බුදුදහමේ තියෙන නියම හරය. අවබෝධයෙන් නැතිවීම ගැන තේරුම් අරගෙන ජීවිතේ දිනන්න ඕන. එතෙන්ද පුතාලට අම්මා තාත්තා නැතිව තනියෙන් උනත් යන්න හිතේ ධෛර්යයක් තියෙන්න ඕන. අද අම්මව තුරුළු කරගෙන ළඟ ඉන්න අම්මාට කියන්න වැටිච්ච ගොඩක් තැන්වල නැගිටින්න අත දුන්නේ අම්මා. බිදිච්ච හදවතට හැමදාම බෙහෙත් කළෙත් අම්මා. අවුරුදු 15 16 වෙනකොට මගේ දුවලට ඕන තරම් අය හම්බ වෙයි. මං ඔයාට ආදරෙයි. ඔයා මගේ පණටත් වැඩි ආදරෙයි කියන අය. ඔය පණ දෙන්නම් කියලා ලං වෙන කාගේවත් මුසාබස් වලට ඔය ළමා කාලේ අපරාධය අහුවෙන්න නම් එපා පුතේ. ඔයාලට ලෝකේ සුන්දරම ආදර කාලයක් හම්බ වෙයි. සුන්දරම ප්‍රේමණීය කාලයක් හම්බ වෙයි. හැබැයි මේ කාලේ නෙවෙයි. මේ පාසල් ජීවිතයේ ඇතුලේ ඔබට තියෙන්න ඕනේ සුන්දර මතක, සුන්දර බැඳීම්. හැබැයි ඒක ඔබේ ජීවිතේ විනාශය කරා යන ගමනකට නෙවෙයි පුතේ. පණ දෙනවා පණටත් වැඩි ආදරේ කියන සමහර අය පණත් එපා කියලා යනවා පුංචි වරදක් වුණාම. ඔබව පණ වගේ රකින්නවා නම් මේ ලෝකේ කෙනෙක් ඒ අම්මා තාත්තා පුතේ. ඒගොල්ලෝ කවදාවත් අයහපතක් ප්‍රාර්ථනා කරන්නේ ඔබට.
ඔබගෙන් වැරදි දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත්. ළමා කාලයේ ඇතුලේ ළමා සිත් තුලින් ඔබේ ජීවිතේ දිනන්න. අවුරුදු 15 16 පන්තිය 10 11 වසරට යනකොට මගේ පුතාලව දැහැගන්න පාසල් වටේට ඉන්නවා පුතේ මත්පෙති මත්කුඩු මාරයෝ. ඔවුන් තමයි මගේ පුතාලගේ මුළු අනාගතේම කාලකන්ණි කරන අය. එවුන්ට ජීවිතේකුත් නෑ පුතේ. ඔයාලට තියෙන ලස්සන අනාගතය ගැන ඒගොල්ලන්ට කැමැත්තකුත් නෑ. ඒ වගේ පාපතර මිත්‍රයෝ දැක්කත් මගහැරලා යන්න පුතේ. මත්පැන් මත්කුඩු සිගරට් නිසා අද තමන්ගේ මුළු ජීවිතේම නැති කරගත්තු ළමයි දහස් ගණන් පුනරුත්ථාපන කඳුරුවල දුක් විඳිනවා පුතේ. මාස ගණන් හිර කූඩුවක දාලා වගේ මත්කුඩු මත්පෙති වලට ඇබ්බැහි වෙච්ච දරුවෝ දුක් විඳිනවා. ඒවට කවදාවත් හිත දෙන්න එපා. අම්මේ ඔය පපුවේ තුරුළු කරගෙන ඉන්නේ ඔබේ මේ ලෝකේ තියෙන වටිනාම වස්තුව. ඒ මණික පරිස්සමෙන් ඔපදාන්න බිඳෙන්න පුළුවන්. paludu වෙන්න පුළුවන්. ඔබගේ අතේ තමයි මේ පරිස්සම තියෙන්නේ. ඔබ මණික ළඟ තියාගෙන පරිස්සමෙන් ඔපදැම්මොත් ඒ මණික පරිස්සම් වෙයි. ඔබ මේ මණික ගැන හොයන්නේ බලන්නේ නැතුව පැත්තකට දාලා තිබුණොත් කැමැති අය ඕක දොර කොඩටයි දොරටයි මුල්ලටයි මේසයටයි ඔක්කොටම තියාගනි. ඒ වගකීම තියෙන්නේ අම්මා තාත්තට. අම්මව වැළඳගෙන කියන්න මේ සංසාරේ මට හම්බ වෙච්ච වටිනාම වස්තුව අම්මා. මතු උපදින සංසාරේ හැමදාම ඔබ මගේ අම්මා වෙලාම හම්බ වෙන්න ඕන. නිවන් දකින ජාති දක්වා මගේ ආයුෂත් අරගෙන මගේ අම්මට සියක් ආයුෂ ලැබෙන්න ඕන. එයයි අම්මා වෙනුවෙන් හදවතේ ප්‍රාර්ථනාව. මගේ තායුගෙන සියක් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. ආයු ලැබ මගේ ආයුගෙන් මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාකාව වේවා. අම්මා විසාකාවක් තමයි මහා පොළොවක් තරම් දුක් කඳුළු දරපු මහා සයුරක් තරම් කඳුළු කැට හෙලපු අම්මා වාදරින් බලාගන්න ජීවිතේ තියෙන තුරාවට. එයයි අම්මාගේ ප්‍රාර්ථනාව. නිහඬ නිසංස ඔබේ දයාව හදින් ගලායන ආදර ගීතය නොසනහලන බුදුබණ පදයක් වේවා. සියත් ආයු ලැබ මගේ ආයුගෙන් මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලඳ විශාකාව වේවා. අම්මා විසාකාවක් තමයි. අම්මා ගැන එහෙම කියද්දී තාත්තා ගැන කොහොම වචනවලට කියන්නද? ලං වෙන්න පුතේ තාත්තගේ පපුවට. පියසෙනෙහස ගැන කවි ගීත නොලියුණාට තාත්තා තමයි හිරු වෙලා මුළු ලෝකෙම එළිය කළේ. අම්මා සඳක් නම් තාත්තා තමයි මේ ලෝකෙ හිරු පුතේ. අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙහසට කවුගිලිය වුණා මදී. ඇත්තටම තාත්ත ගැන මේ ලෝකේ කවි ගීත ලියවනා මදි පුතේ. තාත්තගේ ගතේ රුහිරේ තමයි අපේ ඇඟ තුල දුවන්නේ. ඒ සෙනෙහසට අප්පච්චිට අපි සදාකාලික ණයයි පුතේ. සිරුරේ දුවන්නේ මගේ ලේ නොවෑ පුතුනේ කුසේ නොදරුවත් දිලිබර මට රැඳුනේ මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරිනුනේ. ඇත්තටම තාත්තගේ රුහිරය සුදු පාට කිරි උනේ නැත්තේ ඇයි පුතේ? තාත්ත ළඟත් ඒ සෙනෙහස තිබුණා. මවකට මුවා වී දුන්නේ සෙනෙහස නිසා. අප්පච්චිගේ ආදරේ අපිට දැනුණා මදි පුතේ. මවකට මුවා වී නුඹ වෙත දිරිදුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පියසෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ. ඉදපු තැනින් නිශ්ශබ්දව වාඩි වෙන්න හැමෝම. කිරිබත් ගෙනල්ලා තියෙනවා නම් කිරිබත් පිඟාන ගන්න දරුවන්ගේ අතට. නිශ්ශබ්දව වාඩි වෙලා කිරිබත් පිඟාන දරුවන්ගේ අතට ගන්න. අද වෙනකන් ඔයාලට බත් කැව්වේ අම්මයි තාත්තයි පුතේ. දවසකේ අම්මා තාත්තා වයසට ගියාම එයාලගේ කුසගින්දර නිවන්න කෙනෙක් ළඟ නැති වෙයි. මගේ පුතාලා ඉගෙනගෙන ඇමරිකාවට එංගලන්තෙට ගියත් කමක් නැහැ. බඩගිනි කියනකොට බත් කටක් කවන්න අම්මා තාත්තව ළඟින් තියාගන්න. තිබහයි කියනකොට වතුරු ගුරක් දෙන්න අම්මා තාත්තව ළඟින් තියාගන්න. පුංචි කාලේ බත් කටකට ගුලි කරලා පස්සෙන් ඇවිත් ඔයාගේ බඩගින්දර නිවපු අම්මා තාත්තා වයසට ගිහිල්ලා අත්පා වාරු නැති වුනහම කුසගින්දරේ තියන්න එපා පුතේ. දූල පුතාලා හැමෝම ඔයාගේ අතින් කිරිබත් කටක් කවන්න ඕනි දැන් අම්මා තාත්තට. මං මෙහෙමයි වයසට ගියාම මගේ අම්මයි අප්පච්චිවයි දෙන්නා ආදරෙන් කවල පොබල බලාගන්නේ කියලා. හැමෝම කිරිබත් කටක් කවන්න අම්මා තාත්තට. රස කිරිබත් කැටි හති රස දුගිනේ තෙරුන් අම්මා ඔල්ල දුක් හටගෙන මී පෙරිමි අඹ කෑ අම්මා රස මත කුස තුල ගිඳවා මා බිහි කළ අම්මා. දරුවෝ කවල ඉවරුණාට පස්සේ අම්මා තාත්තලා කිරිබත් කටක් කවන්න දරුවන්ට මං මෙහෙමයි පුංචි කාලේ දන් ඔයාලව කවල පොවල බලාගත්තේ කියලා. දන්න ගාමින්ගේ ඇතුලේ දුව පණින්දි අම්මා මැනික කියා උකුලේ හොවා හරහට වැඩු අම්මා. ස්වාමියා බිරිඳටත්
බිරිඳ ස්වාමියාටත් කිරිබත් කටක් කවන්න ඕන දරුවෝ ඉස්සරහා. ඔබ දෙපළ ආදරෙන් ඉන්නකොට තමයි දරුවන්ට ලස්සන අනාගතයක් ලැබෙන්නේ. පාසලේ ගුරු මණ්ඩලයේ ඔක්කොටම මෙතෙන්ට එන්න බැරි නිසා මේ ස්ටේජ් එකේ ඉස්සරහාම ඉන්න ගුරුවරු ඉන්නවා නම් දරුවොත් එක්ක නැති තනිවම ඉන්න ගුරුවරු 10 දෙනෙක් ස්ටේජ් එකට එන්න ගුරු වන්දනාව සිදු කරන්න. සල දෙන්නයි ටීචර්ස්ලා ටිකයි මෙතෙන්ට එන්නකො ඉස්සරහා ඉන්න ටික විතරක්. සර් මේ පැත්තට එන්න මේ සර් මෙතෙන්ට එන්න. එහා පැත්තට. හරි. දැන් පහළ ඉන්න හැමෝම පිඟාන පැත්තකින් තියලා අත පියදාගෙන අත් දෙක නළලට අරගෙන වැඳගන්න තමන්ට උගන්වන ඔබේ ගුරු මව්පියෝ හදවතින් මතක් කරගෙන ස්ටේජ් එකේ පිටිපස්සා ඉන්න වැඩිහිටි දියණිවරු කිරිබත් පිඟානත් අරගෙන එක එක ටීචර් ගාවින් ඇවිල්ලා හිට ගන්න පුතාලා 3 දෙනෙකුත් එන්න සර්ලා ගාවට ඉක්මනින් එන්න පුතේ. නැගිටින්න පුතේ ඔතනින්. ඉස්සරහට එන්න. ටීචර්ස්ලා ගාවට යන්න එක එක පුතා ඉස්සරහෙන් ගිහලා හිට ගන්න. එක ටීචර් කෙනෙක් ගාවින් එක දුවෙක් හිට ගන්න අනිත් අය අර පැත්තට යන. හරි. දැන් හරි. දැන් මේ ශාලා හැම එකකම ඉන්න හැමෝම දෙමව්පිය දරුවෝ දෑත් එකතු කරලා වැඳගන්න පෙර පාසලේදී අයන්න කියපු ගුරු මව්පියෝ එතන ඉඳන් හදවතින් මතක් කරගෙන ඒ ගුරුවරු නිසා තමයි පුතේ අද ඔයාලා ගොඩාක් ජීවිතේ දිනලා තියෙන්නේ. මේ පාසල බබලවන මේ පාසලේ දරුවන්ට දාරක සෙනෙහසින් දරු සෙනෙහසින් අධ්‍යාපනය දෙන ගුරුවරු මේ ලෝකේ කොහේ හරි ඉන්නවනම් මේ උතුම් ශ්‍රී ලංකාවේ තමයි පුතේ. මේ වැඩසටහන් ලෝකේ රටවල් 22ක අපි සිද්ධ කරලා තියෙනවා. ලංකාවේ ගුරුවරු ගාව තියෙන ඒ දරු සෙනෙහස නම් මේ ලෝකෙ කොහෙවත්ම හොයාගන්න බෑ පුතේ. තමන්ගේ පාසලේ ඉන්න දරුවා වෙනුවෙන් ගෙදරින් බත් එකක් වැඩිපුර උයාගෙන එන ගුරුවරු ඉන්න රටක් මේක. තමන්ට ලැබෙන වැටුපෙන් තමන්ගේ පාසලේ ඉගෙන ගන්න නැති බැරි දරුවන්ට පොත් ටිකක් සපත්තු දෙකක් කරන් දෙන ගුරුවරු ඉන්න රටක් මේක. එහෙම සෙනෙහස තියෙන ගුරුවරු ලෝකෙ කොහෙවත් නෑ පුතේ. තමන්ට ලැබෙන වැටුපට විතරයි පිටරටවල අධ්‍යාපනය දෙන්නේ. හැබැයි මේ ගුරුවරු තමන්ට දෙන වැටුපටත් එහා ගියපු මහා සෙනෙහසකින් දරුවන්ට අධ්‍යාපනය දෙනවා. ඒකයි අපේ රටේ මේ දරුවන් තුල ගුණධර්ම හැදෙන්න ප්‍රධාන හේතුව. ගුරුවරු තමයි පුතේ සාරධර්ම ගුණධර්ම පාසල ඇතුලේ ඔබගේ නිර්මාණය කරන්නේ. ඒ නිසා අම්මට පස්සේ අම්මා උනේ ගුරු අම්මා. තාත්තට පස්සේ තාත්තා උනේ ගුරු තාත්තා. ඔබ දවසක මේ පාසලෙන් යාවි. පාරක තොටකදී දැක්කත් පිටුපාල යන්න එපා ගුරුවරුන්ට. පාරක තොටකදී දෙදන නමල වදින්න සුදුසු තැනකදී නොවැඳ යන්න එපා කවදාවත් ගුරුවරුන්ට. ඒගොල්ලෝ ඔබට දරු සෙනෙහසින් අධ්‍යාපනය දුන්නේ පුතේ.
සමහර දරුවෝ ගෙදර අම්මා තාත්තට කියන්න බැරි සමහර ප්‍රශ්න කිව්වේ පන්තිබාර ගුරුතුමියට. ඒ තරම් ආදරණීයයි ගුරුතුමියගේ දරු සෙනෙහස. අද මේ කිරිබත් කට ඔබේ ගුරු අම්මට ගුරු මෑණියන්ට ගුරු පියාට කවන්නේ මේ වසර ගාණක් පාසලේ අධ්‍යාපනය ලබන අතර අපේ අතින් හිතරිදෙන වචනයක් හරි අපිට කියවුණා නම් දහස් වාරයක් සමා වෙන්න. මේ ජීවිතේ අපිට මග කියලා නිසි මග පෙන්නපු මේ ගුරුවරුන්ට අපි සදා ණයයි පුතේ. ආදරෙන් කිරිබත් කටක් කවන්න ඔබේ ගුරු අම්මාට තාත්තට දරුවෝ කිරිබත් කට කැව්වට පස්සේ ඔබේ දරුවව මොහොතකට පපුවට ලං කරගන්න ආදරෙන් හැම ගුරුවරයෙක්ම හිස අතගාමින් අහන්න මේ ඔබේ පාසලේ ගුරු මව්පියන්ගේ දරු සෙනෙහස ගැන. සිත් කිරිපෝවා අපහට දුන් ඔවාමිනි යායුතු මාගමේ නිතරම කියා දුනි මෞපිය විලස සෙනෙහස පිදු දයාවෙනි නමදිනි ගුරු මවුන් සහ ගුරු පියාණනි බිහිකල මවුට පාසු අම්මා ඔබය අපේ අපපත්චිත දෙවෙනි පියතුම ඔබය අපේ පතනෙමි මෙලෙස දැතම එක් කරන්න අපේ කිසියම් දුකක් නොම වේවා මෙතුන් කපේ අමනාපයක් නැත කිසිදාව සකපෙන්නා වරදක් දුටුව තැන නිසිදාඩු වමදුන්නා හොඳ මිනිහෙක් කරන්නට වී රිය ගන්නා මතු සසරේදී ගුරු මව්පියෝ බුදු වෙන්නා ඔහොම පසඟ පිහිටුවල වඳින්න ඔබේ ගුරු මව්පියන්ට හිස අතගාලා ආශිර්වාද කරන්න ගුරුවරු හැමෝම. හොඳයි. ඉන්න තැන් වලින් නිශ්ශබ්දව ඉඳපු විදිහටම වාඩි වෙන්න දැන්.